හරි පටන් ගමු ඈ. මම 2020 පේපර් එක පටන් ගන්නේ පොඩි ස්ක්‍රීන් එකේ මගේ පොඩි බොඳ ගතියක් තියෙනවා මම ඒක නිසා ඒක පොඩක් පස්සේ හදාගමු. 50 වෙනි ප්‍රශ්නේ ගන්න. හරිද? 50 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ක්වොන්ටම් පරිගණකය හා සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වේද? මම ඔයාලට ඉගෙනුවා තියරියක් වෙන මෙහෙම එකක්. මම පොඩ ස්ක්‍රීන් ෂෙයාර් එක පොඩ අයින් කරන්නම් හරිනේ. මේ මම බෝඩ් එක පොඩක් ගන්න බෝඩ් එක බොද වෙලා පුතේ තියෙන්නේ නමුත් චුට්ටක් කියන දේ තේරුම් ගන්න මම බෝඩ් එකේ ලියනවා හොඳේ ඔය වොන් නියුමාන් ආකෘතියෙන් ඔබ්බට කියලා මේ පරිගණක සංකල්ප තුනක් ඉගෙනුවා එකක් තමයි මේ පළවෙනි එක මේ ප්‍රකෘති ප්‍රේරිත පරිගණක කියලා එකක් තිබ්බා ප්‍රකෘති ප්‍රේරිත පරිගණක හරි පරිගණනය හොඳේ පරිගණකය නෙවෙයි පරිගණනය අනිත් එක තමයි ළමයි බොදයි බෝඩ් එකේ මට පේනවා ඈ මම පොඩ හෙට මේක ඇඩ්ජස්ට් කරගන්න ළමයි මම විස්තර කරේ මේ එළියේ මේ පොඩ වර්ෂාවක් යරකන නිසා මම පොඩක් ගත්ත මේ කාමරේට බං ලයිටින් වල පොඩි අවුලක් තියෙනවා ඈ හරි ඒක ප්‍රකෘති ප්‍රේරිත පරිගණක කියලා තියෙනවා ඊට පස්සේ අපි ජෛව ප්‍රේරිත පරිගණක ජෛව ප්‍රේරිත පරිගණනය හරිද තේරුණාද හරි ඊට පස්සේ අපි කතා කරනවා ක්වොන්ටම් පරිගණකය කියලා. හරිද? ඔය ජෛව ප්‍රේරිත මුලින්ම තියෙන ප්‍රකෘති ප්‍රේරිත පරිගණක කියන්නේ ළමයි කොට ඔළුවේ තියාගෙන මම නෝට් එක දීලා ඇති. ප්‍රකෘති ප්‍රේරිත පරිගණක කියන්නේ මේ ස්වභාවික පරිසරයේ තියෙන සමහර සංකල්ප අපි භාවිතා කරනවා අපේ සමහර සංකීර්ණ ගැටලු විසඳ ගන්න. ඒ සඳහා ඇල්ගොරිතම හදා ගන්න. ඒක තමයි ප්‍රකෘති ප්‍රේරිත පරිගණක කියන්නේ. උදාහරණයක් ඔය මම කව රංචු ගැසීම. හරිද? සමහරලාලම යකඩ බඳ බැඳෙනවා කියන එක සමහරලාවට ඔය වගේ අපි බලමු ඉස්සරහදී ඒ වගේ ස්වභාවික සංසිද්ධියක වෙන සිද්ධියක් අපේ සමහර ප්‍රශ්න අපේ සංකීර්ණ ගැටලුවක් විසඳගන්න දායක කරගන්න. ඒ සංකල්ප. તો ජෛව ප්‍රේරිත පරිගණක කියන්නේ අපේ මේ මිනිස් ශරීරයේ තියෙන සමහර සංකල්ප. උදාහරණයක් ස්නායු පද්ධතිය වැඩ කරන්නේ කොහොමද? අපේ DNA වැඩ කරන්නේ කොහොමද? හරිද? ඒ වගේ තියෙන සංකල්ප අරගෙන අපි අපේ ප්‍රශ්න වල යොදා ගන්නවා. හරිද? බෝඩ් එක පැහැදිලි ගණන් ගන්න එපා. මං කියන දේ බලා ගන්න. හරිද? එතකොට ওই දෙක මතක තියෙන්න ඕනේ. ඊට ක්වොන්ටම් පරිගණක කියන්නේ ළමයි ඔය මේ මොකද මේ ක්වොන්ටම් බිටු භාවිතා කරන පරිගණක. හරිද? එතකොට ඕකේ මම ආයි ස්ක්‍රීන් ෂෙයාර් එක දාන්නම්. අපි මේ ප්‍රශ්නේ ගමු ළමයි. හරිද? ඔකේ තියෙනවා ක්වොන්ටම් පරිගණනයේදී ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මූලධර්ම භාවිතා වේ. හරිනේ? හරිද? එතකොට ළමයි ඒ ප්‍රකාශනය හරියි. B කියන්නේ ක්වොන්ටම් පරිගණනයේදී පරිගණක නෙවෙයි පරිගණනයේදී තොරතුරු ඒකක ලෙස ක්වොන්ටම් බිටු භාවිතා කරයි. හරියටම හරි. ක්වොන්ටම් බිටු භාවිතා කරන්නේ. හරිද? හරිද? ක්වොන්ටම් පැත්තකින් ලියා ගන්න ක්වොන්ටම් බිටුවක තියෙන ප්‍රධාන ලක්ෂණ ක්වොන්ටම් බිටුවක් 1 සහ බිඳුව එකවර ගබඩා කරගන්න. සාමාන්‍යයෙන් ඩිජිටල් පරිගණකයක ළමයි බිට් එක්ක බිට් එකක් එක්ක බිඳුව අවස්ථා දෙකම ගබඩා කරගන්නේ නැහැ. හරිද? හැබැයි ක්වොන්ටම් පරිගණකවල ක්වොන්ටම් බිටු එකක් 1 සහ බිඳුව දෙකම ගබඩා කරගන්නවා. ඒකත් හරියි. ක්වොන්ටම් පරිගණකයේ මනුෂ්‍ය පරිසරයකට ඒක වැරදි ප්‍රකාශනයක්. එහෙම සිද්ධියක් නැහැ. ඒතකොට මේකේ A සහ B හරි උත්තරේ වෙන්නේ ළමයි මොකද උත්තරේ වෙන්නේ 4 හරිද ඊළඟට 49 වෙනි ප්‍රශ්න අපි යමු ආහසේ වලාකුළු ඇතිවීම ජීවීන්ගේ පරිණාමය මිනිස් මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය ජෛව ප්‍රේරිත පරිගණනය සඳහා ඊට කවරක් වේද ජෛව කියන්නේ මිනිස්සුන්ගේ ඇතුළේ තියෙන දේවල් ඒ කියන්නේ ජීවීන්ගේ පරිණාමය මිනිස් මොළයේ නියුරෝන B හා C ආහසේ වලාකුළු ඇතිවීම කියන එක තමයි ප්‍රකෘති ප්‍රේරිත පරිගණන ගන්න පුළුවන් ඒක ස්වභාවික සිද්ධියක් ප්‍රකෘති ප්‍රේරිත පරිගණක වල තමයි ස්වභාවික සිද්ධීන් අපේ ප්‍රශ්න විසඳ ගන්න. ජෛව ප්‍රේරිත පරිගණක වල ඉන්නේ මිනිසාගේ ශරීරයේ තියෙන සමහර සිද්ධීන් අපේ සමහර ප්‍රශ්න විසඳ ගන්නවා. හරිද? ඒතර B හා C තමයි උත්තරේ වෙන්නේ. හරිද? ඒතර මම ළමයි ඊළඟ ප්‍රශ්නයට යනවා. 47 වෙනි ප්‍රශ්නේ මට මතක හිටියේ පේපර් එකේ ඔක ළමයි ඕල් ලියලා තිබ්බේ. හොඳේ. ඕල් ලියලා තිබ්බේ. නමුත් මම චුට්ටක් මේ
ඔක කියලා දෙන්නම්. ඔකේ තියෙන ළමයි ඔය ඇත්තටම කාටද කියන්න පුළුවන්ද ඔතන තියෙන සිද්ධිය මොකක්ද කියලා. ඈ මම කියන්නේ ඇත්තටම ඔය තියෙන ළමයි මේ බුක්මාර්ක් එකක් දාගන්න. බුක්මාර්ක් එකක් කියන්නේ අපේ වෙබ්සයිට් එක ඇතුළෙම අපිට එහාට මෙහාට යන්න දාගන්න සංකල්පයක්. හරිද? බෝඩ් එක චුට්ටක් බලන්න. බෝඩ් එක අපහැදිලිනේ මම. බෝඩ් එක පේන්නේම නැහැ නේ. අවුලක් නෑ ඉතින් යන්නේ. ඇඩ්ජස්ට්මන්ට් එකේ අවුලක් දුර. පොඩ එන්නම් මට මේ ඇඩ්ජස්ට් කරගන්න. දැන් හරි නේද? දැන් බෝඩ් එක පේනවනේ ටිකක් හොඳට. මට කවුරු මැසේජ් එකක් දාන්න ඕනේ. ෂේප් නේ. හරි. දැන් පොඩ්ඩක් ෂේප් කියලා මට පේනවා. හරිද? ඔය මම පොඩ්ඩක් මේ මම ඔයාලට මතකද දන්නේ නැහැ. පොඩ්ඩක් ෂේප් එක හරි. ඔව්. පොඩ්ඩක් මේක හදාගන්න නෑ. මට මේකේ අර බෝඩ් එක ඇලට තියෙන්නේ එකත් එක්ක ඇඩ්ජස්ට් වෙන්නේ නැහැ මම ඒක හරිද? මේ ඔය අපිට මතකනේ මේ හයිපර්ලින්ක් කියන ඒවා. ඒකට හයිපර්ලින්ක් අධිසන්ධාන හයිපර්ලින්ක් කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. අපේ වෙබ්සයිට් එකේ ඉඳලා වෙන සයිට් එකකට යන්න අපට හයිපර්ලින්ක් එකක් දාගන්න පුළුවන්. මම උදාහරණයක් කියනවා ඈ. පොඩ බලන්න උදාහරණයක් කියනවා මේ බලන්න. ඔයාලට පේනවද දන්නේ හරිද? href සමාන උදාහරණයක් මම කියනවා මම නිකන් කියන්නම් abc.html හරිද? ඩබල් quote මම නිකන් කියන්නම් click here කියලා. click here ඒ ටැග් එක වහන්න. මේක ළමයි අධිසන්ධානයක්. කියන්නේ මේ දීලා තියෙන්නේ අපේ සයිට් එකේ තියෙන අපේ සයිට් එකේ ඉඳලා මෙන්න මේ abc.html ඕපන් කරගන්න යන්නේ. එතකොට උදාහරණයක් විදිහට ළමයි හරිද? හරිද? ටුට්ටක් ෂේප් එකේ පේනවනේ මම පැත්තකින් අදලා පෙන්නන මේ අපේ වෙබ්සයිට් එක නම් වෙබ්සයිට් එකේ කොහේ හරි ක්ලික් here කියලා ලියවිලා මෙහෙම අධිසන්ධානයක් හැදෙනවා. හරිද? අධිසන්ධානයක් හැදෙනවා. එතකොට ඒක ක්ලික් කරාම මේ href එක යත්තේ ලියලා තියෙන මේ abc.html ඕපන් වෙනවා. abc.html ඕපන් වෙනවා. ඔක වෙලා හයිපර්ලින්ක් එක. හරිද? හරි ඔක නෝට් එකේ මම පැහැදිලිව දීලා ඉන්නේ. හරිද? දැන් ඕකේ තියෙන මෙහෙම එකක් නෙවෙයි. ඒකේ තියෙන ළමයි මෙන්න මෙහෙම. hash mark එකක් දාලා ඒකේ නම දෙන්නේ hash part a. part a මෙතන තියෙනවා go to part a කියලා. මම නිකන් ලියලා පෙන්නන්නම් ඈ. go to part a. දැන් මේ වගේ එකක් දැකපු ගමන් හරිද? වාට තමයි මේ වගේ එකක් දැකපු ගමන් ඒ හයිපර්ලින්ක් ටැග් එක ඇතුලේ hash එකක් දාලා මොකක් හරි වුණා. ඒක තමයි බුක්මාර්ක් එකක්. බුක්මාර්ක් එකක් කියලා කියන්නේ පුතේ එන අපේ සයිට් එකේම අපේ වෙබ්සයිට් එකේම එක තැනක ඉඳගෙන තව තැනකට යන්න. උදාහරණයක් දැන් මේ go to part කියන එක මේ ඇති කොහරි go to part a කියලා අධිසන්ධානයක් තියෙනවා. ඔය go to part a කියන එක ක්ලික් කරපුවම මේ සයිට් එකේම කොහේ හරි තැනකට ගාලා යනවා. හරිද? ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. නමුත් මේකේ ආසන්නම උත්තරයක් විදිහට මට ගන්න පුළුවන් ඔය පොඩ්ඩක් බලන්න නිකන් දෙවෙනි එකේ go to part අර id කියන එකක් දාලා දිනවනේ. හරිද? ඒක හරි. id ලෙස නම් කළා එම වෙබ් පිටුවේම වෙනත් කොටසකට කියන එක නිකන් ආසන්න වශයෙන් උත්තරයක් විදිහට ගන්න පුළුවන්. නමුත් ඇයි දන්නේ all දීලා තියෙනවා ඒක. හරිද? ඒක මතක තියාගන්න.
ඒකේ උත්තරේ මොකද්ද එන්නේ කියලා. හරිද? හරි. 46 වෙනි ප්‍රශ්නේ ගන්න. 46 වෙනි ප්‍රශ්නේ. හරිද? 46 මම ප්‍රශ්නට යන්නම්. 46 ඉක්මන කරමු කොණ්ඩ වෙලා යනවා. හරිද? ඔය තියෙන CSS. හරිද? පහත කේටේ සම්බන්ධයෙන් දී ඇති කවර වගන්තිය සත්‍ය වේද? ෆයිල් එකක් ලියලා තියෙනවා. මට නිකන් බලපු ගමන් කාටද කියන්න පුළුවන්ද මේක ඉන්ලයින්ද ඉන්ටර්නල්ද එක්ස්ටර්නල්ද කියලා? ඒක බොක බලපු ගමන් කියන්න පුළුවන්. ඈ ස්ටයිල් ටැග් ඇතුළේ ලියනවා නම් කෙලිම ඉන්ටර්නල්. ෆයිල් දාලා ස්ටයිල් ටැග් දෙකක් ඇතුළේ මොනවා හරි දෙයක් ලියලා දිනනවා නම් හරිද? කෙලින්ම ළමයි internal CSS. හරිද? මම චුට්ටක් එකෙන් යනවා මෙන්න මෙහෙම මේකට. හරිද? මම මේ මෙතනට එනවා. ඔය ප්‍රශ්නේ අපි ගමු. දැන් මේ අපිට ළමයි මේ CSS වල තියෙනවා CSS වල තියෙනවා ළමයි selectors පහක්. හරිද? selectors පහක්. පළවෙනි එක තමයි ඉගෙනුවා ID selector. නෝට් එකේ බලන්න ID selector. ඊළඟට මම ඉගෙනුවා class selector. ඊට පස්සේ මම ඉගෙනුවා group selector. හරිද? ඊට පස්සේ ඉගෙනුවා මොකද්ද? ID class group universal. තව එකක් ඉගෙනනකොට වරගෙන. ID selector, class selector, group selector, universal තා මොකද්ද? එලිමන්ට් සිලෙක්ට් නේ. මොන ඇත්තේ? හරිද? වැඩ කරන එක මම ඔය කියන්නේ. හරිද? බොඳ වෙලාද නෑනේ. හරි. එතකොට ඔයාලට මතකද දන්නේ ඔය ID හරිද? ඒතර මම මුලින්ම කළේ දැන් ඔය මේ සිලෙක්ටර්ස් වල මුලින්ම hash abc කියලා දාලා සංගල වරහන් දාලා උදාහරණයක් කලරෙන් ID select එක බලන්න ඕක ඇති. මේක ID එක. hash දැම්මොත්. හරිද? ක්ලාස් එකක් දාගෙන dot xyz මම උදාහරණයක් දෙන්නේ. හරිද? color එක. ඔය ටික හොඳට මතක තියාගන්න. හරිද? group select බලාගන්න. ඒ කියන්නේ මට පුළුවන් tag දෙක තුනක් group කරලා ලියන්න උදාහරණයක් වෙන මෙහෙම. මේ දෙක බොඳ වෙනවද දන්නේ නැහැ පොඩ්ඩක් ඈ. මම group select කරලා වෙන උදාහරණයක් වෙන මෙහෙම පුතේ. h1, h2, සංගල වරහනක් දාලා color colon red. කොහොම ලියන්න පුළුවන්. හරිද? බලපන්න. ඒක බොඳ වුණාද නැත්නම් හරිද? ඊළඟට මම මේ බෝඩ් එක හදාගෙන යනවා මේ. සෝරි. හරිද? එතකොට ඔය ඔක ගත්තාම ළමයි ඔය ප්‍රශ්නේ ගත්තාම චුට්ටක් බලා ගන්න. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් පේපර් එකේ. හරිද? ඔතන තියෙන්නේ දැන් dot title වල පේනවද මෙතන මේ? ඈ dot title එක කියන්නේ ඔක class select එකක්. ඒතර උත්තර පහක් තියෙනවා. ඉන්නේ අභ්‍යන්තර විලාසයක් අර්ධක් වුණ අතර CSS class සංකල්පය භාවිතා කරයි. උත්තරේ ඒක. හරිද? අභ්‍යන්තර විලාසයක් කියලා කොහොමද තේරුම් ගන්නේ? style tag එක හරියට ලියලා තියෙනවා. හරිද? dot title class එකේ නම dot title. title තමයි class එකේ නම. හරිද? ඉතින් දෙවෙනි එක අනිත් උතර වැරදි. හරිද? පුතේ හොඳට මතක තියාගන්න ඕනේ selectors, ID selectors, මුලින්ම element selector, ID selector, group selector, class selector, ඊට පස්සේ universal selector. ඔය ටික හොඳට පාඩම් මම ලස්සන නෝට් එක දීලා ඇති. ඔයා බලාගන්න මේ ටික. හරිද? ඒවා තීරයක් විතර අහනවා සමහරවල් ප්‍රශ්න. එතකොට 45 වෙනි ප්‍රශ්නේ වෙබ් අඩවියක භාගත කිරීමේ වේගයට පහත කවරක් අවම ලෙස බලපායිද? කියන්නේ වෙබ් අතිරික්ෂයේ හැකියාව බ්‍රවුසර් එකේ හැකියාව බලපානවා. ඒක හරි. කියන්නේ ඒක දරුණු ලෙස බලපානවා. සයිට් එකේ ස්පීඩ් එකකට. වෙබ් අඩවිය ඇති අදිසන්ධාන ගන්න. කියන්නේ වෙබ්සයිට් එකේ තියෙන හයිපර්ලින්ක් ගණන වැඩි වුණා කියලා සයිට් එක ඩවුන්ලෝඩ් වෙන කාලෙට බලපෑමක් ඉන්නේ නැහැ. හැබැයි සයිට් එකේ පින්තූර ගොඩක් තියෙනවනම්
ඩවුන්ලෝඩ් වෙන කාලේ වැඩි. දැන් ඔයා බලන්නකෝ වීඩියෝස් වැඩිපුර තියෙනවා. දැන් ඔයා Facebook එකේ යද්දී නැත්නම් TikTok වල වීඩියෝස් තියෙනවනේ. ඒක පේන්න යන කාලේ වැඩි. ඒ වීඩියෝස් අප්ලෝඩ් වීඩියෝස් බ්‍රවුස් කරන්න සෑහෙන කාලයක් යනවා. ඉමේජ් එකේ ක්වොලිටි එක වැඩි නම් ඒක අපේ ෆෝන් එකට එන කාලයක් යනවා. නමුත් අදිසන්ධාන 100ක් තිබ්බා කියලා සයිට් එක ස්ලෝ වෙන්නේ නැහැ. තව එකක් පැත්තකින් තියාගන්න වෙබ් පිටුවේ මේ වර්ණ ගොඩක් තිබ්බ කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. පැත්තකින් ලියාගන්න. වෙබ් පිටුවේ වර්ණ විශාල සංඛ්‍යාවක් තිබුණයි කියලා ඒක වෙබ් පිටුවේ වේගයට බලපාන්නේ නැහැ. ලියාගන්න. වෙබ් පිටුවේ ඇති වර්ණ ප්‍රමාණය වෙබ් පිටුව භාගත කිරීමට යන කාලයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. අවශ්‍ය නම් ලියාගන්න. සයිට් එකේ වගේ කලර්ස් ගොඩක් තියෙනවා. කලර්ස් තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. එතකොට ඒක උත්තරේ වෙන්නේ ළමයි මේ ඊළඟට තියෙනවා තුන්වෙනි එකේ අනු ඉමේජ් වැඩි නම් වෙබ්සයිට් එක ඩවුන්ලෝඩ් වෙන කාලේ වැඩි. වෙබ් පිටුව ගබඩා කර සේවාදායකයේ පරිගණකයේ සැකසීමල එක. කියන්නේ අපේ වෙබ්සයිට් එකේ තියෙන සර්වර් එකේ ස්පීඩ් එක අඩු නම් අනිවාර්යයෙන්ම අපිට අපේ සයිට් එක ඩවුන්ලෝඩ් වෙන ගතන කාලේ වැඩි වෙනවා. ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවය ස්ලෝ නම් ඒව සාමාන්‍ය දේවල් ළමයි ඈ. හරි. ඊළඟ PHP ප්‍රශ්නයක් තියෙන්නේ. හරිද? PHP වල variables තියෙන ළමයි පොඩ බලා ගන්න. හරිද? මම ස්ක්‍රීන් ෂෙයා අයින් කරගන්නවා. පොඩ් එක අවුල් අහගන්න එපා. පුළුවන් විදිහට ඇදගමු. හරිද? පුළුවන් විදිහට ඇදගමු. මේ ළමයි PHP වල අපි PHP වල මම PHP ඕපන් කරන්නේ කොහොමද? PHP වල variable එකක් කොහොමද ලියන්නේ? මම බලා ගන්න. මම දන්නවා PHP වෙන මෙහෙම ලියන්නේ. හරිද? උදාහරණයක් x සමානයි. හරිද? x සමානයි. උදාහරණයක් මම කියන්නකෝ ඩබල් ක්වාඩ්‍රේට් ICT. මම ලියුවා. මම උදාහරණයක් කියන්නේ. මම ඊට පස්සේ මෙහෙම ලියනවා. echo ඩබල් ක්වාඩ්‍රේට් ඇතුලේ subject is දාලා මෙතනට $x කියනවා. PHP වහනවා. දැන් මොකද්ද මේ දාලා තියෙන්නේ? මම $x කියලා variable එකක් ගත්තා ICT කියලා. හරි. print කරන්නලු subject is මෙතන $x. දැන් මේක output එක මොකක්ද දෙන්නේ? output එකෙන් මෙහෙමයි. දැන් echo කියන print කරන්නේ subject is කියන එක print කරනවා. subject is කියලා print කරලා subject is print කරා. දැන් මෙතන $x වලට අගේ මොකද්ද ICT. මෙතනට ICT කියනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එයා කියනවා. හරිද? දැන් මේ ඕන අවශ්‍ය කට ලියා ගන්න එක ඕන්න ලියා ගන්න. හරිද? හරි. දැන් මෙන්න මෙහෙම කරන්න පුළුවන් මට. දැන් $x කියලා variable එකක් තියෙනවා ICT කියලා. echo subject is පොඩ බලා ගන්න. subject is කියලා මම double quotes මෙතනට මෙහෙම දාලා හරිද? දාලා මෙතන දානවා $x කියලා. කොහොමද කියනවා? දැන් බලන්නකො echo print කරන්න subject double quotes ඇතුලේ subject is තියෙනවනේ. එහෙනම් subject is කියලා print කරනවා. ඊට පස්සේ $x dot එකෙන් කරන ළමයි මේ මගේ message එකට මේ dot එක print නෑ. dot එක කියන්නේ මේ මගේ variable එකේ මෙතන
කනෙක්ට් කරන්න. කෙලිම ICT කියලා ළඟින් print කරනවා මෙහෙම. combine කරනවා. හරිද? ඔය ටික පේන්නේ නැහැ නේ අර ගන්න. subject is කියලා ඉස්සෙල්ලා print කරනවා. හරිද? මේක මෙහෙම වුණත් කමක් නැහැ. ඩබල් පාස් මෙතන ගියත් කමක් නැහැ. හරිද? subject is කියලා ඔහොම ලියනවා. ලියලා .x කියන්නේ මේ මැසේජ් එකට ජොයින් කරනවා .x ලාගේ ICT. is ළඟින්ම print කරනවා. ස්පේස් කියන්නේ. හරිද? දැන් එතකොට බලන්න ඔයාගේ ඔය ඕකේ පේපර් එකේ තියෙන පුතේ මෙන්න මෙහෙම එකක්. මොකද්ද? බලා ගන්න. $1 මෙහෙම තියෙනවා. පොඩ බලා ගන්න. $1 කියලා වේරියබල් එකක් තියෙනවා. ඩබල් ක්වාඩ්ස් එකේ වෙල්කම්. හරිද? ඔක්කොම ලියන්නේ say $2. හරිද? ඒකේ තියෙනවා මොකද්ද? 2020. හරිද? ඊට පස්සේ තියෙනවා පුතේ ඊට පස්සේ තියෙනවා එකෝ print කරන්නලු එකෝ මොකද්ද $1.$2 ඉතින් $1 කියන්නේ වෙල්කම් එතනට බට් කරන්නලු මේක 2021 එක ළඟ print කරමු බට් කර ජොයින් කරමු ඩොට් එකෙන් ගන්න ජොයින් කරමු ස්පේස් කියන්නේ ඒතර උත්තරේ ඒක වෙන්නේ පුතේ ලෝක උත්තරේ වෙන්නේ දෙක උත්තරේ දෙක වෙන්නේ හරිද උත්තරේ දෙක වෙන්නේ හරිද හරි මම යනවා ඊළඟ ප්‍රශ්නෙට ෆෝරම් එක ෆීල් සෙට් ඛණ්ඩයට මාතෘකාව දැක්වීමට ඒක ලෙජන්ඩ් උත්තරේ 4 කෙලින්ම අමුතියේදී 42 උත්තරේ 2 හරිද ඔය DL DT DT මහ ලොකු දේවල් නෙවෙයි 41 උත්තරේ අර පේනවද මේ මුලින්ම මම ඔයගොල්ලන්ලා තියෙනවා මුලින්ම infile.txt කියන ෆයිල් එක ඕපන් කරලා තියෙනවා මොකටද රීඩ් කරන්න හරිද ෆයිල් මෝඩ් එක R නේ ෆයිල් මෝඩ් එක R නේ පොඩ්ඩක් මම පෑන ගන්න හරිද ඔයාලට පේනවනේ මෙතන මේ ෆයිල් එක ඕපන් කරලා තියෙන්නේ රීඩ් මෝඩ් එකට හරිද ඊට පස්සේ ආයි ෆයිල් එකක් ඕපන් කරලා තියෙනවා output ෆයිල් කියලා ඕපන් කරලා තියෙනවා ඒ ෆයිල් එක ඕපන් කරන්නේ ලියන්න රයිට් කරන්න හරිද හරි ඊට පස්සේ ආ variable name එකක් අරන් තියෙනවා check-in string කියලා no කියලා කියන්නේ x සමානයි no variable එක කරන් තියෙනවා දැන් ඔයාලට මම කිව්වේ විභාගයේදී අපි අර papers කරද්දී මම කිව්වා සමහර variable name වලට අපි බය වෙනවා කියලා ඕක නිකන් පුතේ ඇත්තටම සමානයි නිකන් මේක නිකන් ලියලා තියෙන්නේ x සමානයි no කියලා ලියලා තියෙනවා ඇත්තටම x no කියන වචනේ variable එකකට දීලා තියෙනවා no කියන වචනේ variable එකකට දීලා තියෙනවා හරිද දැන් එයා බලන්නකො අපිට දීපු word එකේ බරපතලකම check-in string සමානයි no කියලා තියෙන්නේ හරිද කියන්නේ variable name එකෙන් අපි බය කරනවා ඇත්තටම ඕක equal to x සමානයි no වගේ x සමානයි no වගේ ඔය check-in string කියන්නේ variable name එකක් ඒක බලපංකො දීලා ඒක දිග වැඩි කරලා දීලා තියෙනවා ළමයා බය වෙනවා දැක්කම බලන්න මොකද්ද මේ check-in string කියලා ඒකේ සංකල්පයේ තියෙන variable name එක හරිද ඊට පස්සේ එයා කියන්නේ for line in f1 ඒ කියන්නේ මේ මුලින්ම for loop එකක් දාලා මේ දැන් මේ in file කියන එක ගන්නවලු මෙතනට හරිද ඊට පස්සේ ඒකේ check කරනොත් check in string not in line කියලා ඒ කියන්නේ මේ
මේ නෝ චෙකින් ස්ට්‍රිං කියන නෝනේ. චෙකින් ස්ට්‍රිං කියන්නේ නෝ කියන්නේ මේ නෝ කියන වචනය මේ මොකද්ද මේ මෙන්න මේ ෆයිල් එකේ ඉන් ෆයිල් එකේ නැද්ද කියලා අහනවා. නැත්නම් හරිද? නැත්නම් අනිත් ෆයිල් එක ලියන්න කියලා කියන්නේ. හරිද? දැන් ඔය තේරුම් ගන්න. හරිද? මුලින්ම තියෙන්නේ ඔය දැන් ඉන් ෆයිල් කියන එකේ බලන්නලු no කියන වචනේ කියන්නේ නැද්ද කියන්නේ check in string මේ check in string not in line කියලා. ඒ කියන්නේ දැන් අර in file කියන ෆයිල් එක කියවද්දි ඒකේ තියෙන පේලියක no කියන වචනේ නැද්ද කියලා අහනවා. නැත්තම් තමයි ලියන්න කියන්නේ line එක. හරිද? දැන් ඉතින් ඕකට අදාළව ප්‍රකාශන තුනක් අහලා තියෙනවා. ආදාන ගුණයේ අන්තර්ගතය වරකට එක පේලිය බැගින් ලූපයක් තුළ පරීක්ෂාවට බඳින ඉතින් හරිද? ඔයාලට පේනවනේ මේ for line in F1 මෙතනට එනවා infile.txt එක එනවා. ඒක කියවනවා පේලියෙන් පේලියට. ඒක හරි. B එක ගුණයක මුළු අන්තර්ගතය තවත් ගුණයක ලියවේ. ඒක වැරදින ළමයි. දැන් no කියන වචනේ නැත්තම් තමයි අනිත් එක ලියන්න කියලා කියන්නේ. ඔක්කොම අන්තර්ගතය ලියන්නේ නැහැ. ඒක වැරදි. ගුණ දෙකෙන් එක ගුණයක් හෝ නොමැති විට ක්‍රම ලේඛනයේ ඒ මුල් පේලි දෙක ක්‍රියාත්මක වීමේදී නතරේපි ඉවත් වීම සිදුවේ. හරිද? 41 ඒක වැරදිනේ. ඒක වැරදි ප්‍රකාශනය. මුල් පේලි දෙක කියවන කොහමද? හරිද? මෙයා කියන්නේ ගුණ දෙකෙන් එක ගුණයක් හෝ නොමැති විට හරිද? ක්‍රම ලේඛනයේ ඒ දැන් ඔයා හිතන්න මෙන්න මේ ෆයිල් එක තිබ්බේ නැත්නම් මේ ෆයිල් එක අපේ මැෂින් එකේ තිබ්බේ නැත්නම් ඉතින් ෆයිල් එක රීඩ් කරන්න කොහොමද? කෙලිම නතර වෙනවා ප්‍රෝග්‍රෑම් එක. ෆයිල් එක නෑ. ෆයිල් එක තියෙන්න ඕනේ. මුල් අවස්ථාවේ ෆයිල් එක තියෙන්න ඕනේ. හරිද? හරි. ඒතකොට ඒකේ උත්තරේ 1 වෙන්නේ ළමයි. මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. හරි. 40 වෙනි ප්‍රශ්නේ ළමයි පොඩ මගේ බෝඩ් එක පාවිච්චි කරන්නම්. ඒක මට බෝඩ් එක ඕන වෙනවා. හරිද? මම හිමීට මේ ප්‍රශ්නේ කරන්නම්. તો බලන්න ඉස්සෙල්ලා මේක මට ලියන්න අවස්ථාවක් දෙන්න ඕකෝ. x සමාන 1යි බෝඩ් එක පොඩ්ඩක් අපෑදී තරහ වෙන්න එපා. x සමාන 1යි y සමානයි 10යි y සමානයි 30යි y x කුඩයි 30 කොල y සමානයි y ඍණ x සමානයි x ධන 1 if x ධන y කුඩයි 90 වුණොත් මේක බ්‍රේක් කරන්න ඕනේ. මේක බ්‍රේක් කරන්න කියන්නේ. හරිද? ඉතින් ඕක ළමයි ඕක ඇත්තම ප්‍රෝග්‍රෑම් එක දුවන දැන් ඔයාලට පේනවා x 1යි y 30යි. හරිද? while loop එකේ x වල දානවා 1 කුඩයි 30 හරිද? හරි. හරිනම් මෙතෙන්ට එනවා. ඔන්න බලාගන්න y කියන්නේ 30 100න් එකක් අඩු කරාම උත්තරේ කීයද? 99. දැන් y කියන්නේ 99. හරිද? y කියන්නේ 99. x සමානයි කියන්නේ 1 1 2 වෙනවා. x ඉර 2 වෙනවා. දැන් ඊට පස්සේ මෙතන අහනවා x ධන y. පුතේ x කියන්නේ 2යි. හරිද? x කියන්නේ 2යිනේ. x කියන්නේ 2යි. y කියන්නේ 90 y කියන්නේ 99. ඒකට 101යිනේ. ඒක 101 කුඩා 90 වෙන්නේ වැරදි. හරිද? දැන් ඔයාට දැන් ඊළඟ වටේ මොකද්ද වෙන්නේ? ඊළඟ වටේ ආයෙ උඩට ගියාට පස්සේ y කියන්නේ 99. 99 කීයද අඩු ගන්නේ? x කියන්නේ 2නේ. දෙකක් අඩු වෙනවා. එතකොට 90 කීයද? 7යි. ඊළඟ වටේ මොකද වෙන්නේ? 97න් අඩු කරනවා 3.
නිතරම එහෙමනේ. 97න් 3ක් ගියාම 94යි. ඊට පස්සේ 94න් අඩු කරන්න 4ක්. ඒ කියන්නේ 90යි. ඊට 90න් අඩු කරන්න 5ක්. නේද? 5. ඒකට වෙන්නේ 85යි. ඊට 85න් අඩු කරන්න 6ක්. ඒ කියන්නේ 79යි. දැන් නිතරම බලන්න ළමයි දැන් නිතරම මේ තියෙන්නේ y මේ තියෙන්නේ x. උඩ 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 මෙන්න මෙතන චුට්ටක් බලන්න. මෙන්න මෙතන චුට්ටක් බලන්න මම බෝඩ් එක ගන්නවා. හරි හරිනේ හරිනේ පේනවනේ. මේ තියෙන්නේ y මේ තියෙන්නේ x. හරිද? y වලින් x අඩු වෙන ඔහම රූටින් එක යන්නේ. දැන් ඒතර නිතරම මේක බ්‍රේක් වෙන්නේ මොකක් වුණාමද? මේ x මේ තියෙන්නේ මේ තියෙන අලුත් y වලාගය y සහ x එකතු කරාම 90ට වඩා අඩු වෙන්න ඕන. හරිද? ඉතින් ළමයි හරිද? දැන් බලන්න 5යි 85යි එකතු කරාම කීයද? 90යි. ඒකත් වැරදි. 6යි 79යි එකතු කරාම 85යි. 90ට වඩා වැරදි. අන්න එතෙන් තමයි ඔය කන්ඩිෂන් එක වරදින්නේ. හරිද? ඔහොම නිකන් උඹලා අගයන් දාලා බලන්න ළමයි. හරිද? අගයන් දාලා බලන්න. හරිද? ඕක කොයි වෙලාවක හරි මෙන්න මේ අවස්ථාවේදී y වලාගේ 79 x වලාගේ 6 වුණාම මෙතන 85 හැදෙන්නේ 85 අඩුයි 90. ඒ වෙලාවේ තමයි මේක නතර වෙන්නේ. එතකොට පින් කරන්න කියනවා නම් මොකද්ද? y වලාගේ 79. හරිද? y වලාගේ 79 බෝඩ් එක අපහැදිලි තියෙන්නේ. මම මේකයි මේ මට අවුල්. මම පටන් ගත්ත එක ස්ටාර්ට් කරලා දාමු. හෙට මම මොකක් හරි දවල් ක්ලාස් එකක් කරන්නම්. හරිද? හරිද? ඒකේ ඇත්තට මේකේ උත්තරේ වෙන්නේ 79. හරිද? මම ඊළඟ ප්‍රශ්නට යනවා. අවුස් එකක් නෑ බං. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන මේක බලා ගන්න. දැන් මෙතන n වල දාන්න කියන්නේ එයා 100ලු. හරිද? මම පෑන ගන්නම්. මෙතනට එන්නේ 100ලු. 100. හරිද? n වලට එන්නේ 100. හරි. දැන් මෙයා මෙතන 100 එනවා. 100. බලාගන්නේ 100. දැන් මට ඔක ලියන්න බෑ. 100 විශාලයි බිඳුව හරිද වැරදිද? හරිනේ. නේ? ඒක හරි. හරිනම් m වලාගේ මොකද්ද වෙන්නේ? ඉසෙට් කියලා මුලින්ම ගන්නවා. m වලාගේ ඉසෙට් හරි. ඊට පස්සේ ඒක වෙලා දැන් ඊළඟ පෙළට පයින්නවා. මොකද මේ ප්‍රකාශනය හරි ගියාම මෙයා වැඩ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ බලනවා if 100 විශාලයි 10. හරිනේ? ඒකත් හරි. 100 විශාල 10 හරි. හරිනම් ඒක හරිනම් මෙයා ගාවට එන්න ඕනේ. if 100 විශාල 100 වැරදි. ඒක වැරදිනේ. වැරදි නම් කෙලින්ම LX එකට එනවා. එහෙනම් 100 කුඩයි 50 වැරදි. වැරදි නම් කෙලින්ම LX එකට යනවා. LX එක මොකද කියන්නේ? M වලාගේ C කරන්න ඕන. එච්චරයි. ඉතින් නතර වෙනවා. ආයි මෙතෙන් දෙයක් නැහැ. ළමයි මේල්ස් එකට එන්නේ උදේ පාන්දර මෙයා වැරදුනොත් විතරයි. හරිද? උදාහරණයක් ගන්නකෝ මෙතන තිබ්බ කියලා මෙතනට ඇතුළත් කරන්නේ ඍණ එක කියලා කියන්නකෝ. ඍණ එක. මෙතන n වලට එන්නේ ඍණ එක. ඍණ එක විශාලයි බිඳුව කියන එක වැරදි. වැරදි නම් කෙලින්ම එන්නේ else එකට. m සමානයි d. උත්තරේ d වෙන්නේ. හරිද? දැන් මෙතන තියෙන 100. හරිද? 100. පොඩ්ඩක් එනකොට හරි. හරිද? හරි. එතකොට ළමයි උත්තරේ වෙන්නේ ඒකේ C. මොකද මේ ටික වැඩ කරනවා. හරිද? හරි. ඊළඟ ප්‍රශ්නට අපි යමු. හරිද? මම ඒක බෝඩ් එකේ ලියා ගන්නම් තමයි. ඒ ප්‍රශ්නේ බෝඩ් එකේ ලියා ගන්නම්.
හරි. හරිද? මම බෝඩ් එකේ ලියාගන්නවා. ෆන්ක්ෂන් එකක් තියෙන්නේ x සමානයි 1යි def my function එකේ නම පොඩ එන්න. p, q. හරිද? global x. x කියන්නේ global variable එකක්. හරිද? x කියන්නේ global variable එකක්. p, q, q, p මාරු කරන variable එක. හරිද? x සමානයි x ධන p. හරිද? my function ෆන්ක්ෂන් එක කෝඩ් කරලා තියෙනවා. my function මෙතන x දාලා තියෙනවා නැත්නම් 3 දාලා තියෙනවා. print කරන්න කියනවා x දාලා. මම ඩවුන්ලෝඩ් ක්ලාස් එක කරනවා මේ පේන්නේ නැහැ උඹලට පේන්නේ නැහැ බා. හරිද? හරි. පොඩ බලන්න. මම මේක කළා පුඩිය නවත්තනවා නෑ මොකද බෝඩ් එක පේන්නේ නැහැ මම තේරුම් ගන්න නැහැ මම මෙච්චර කෑ ගහන. හරිද? මම ඩවුන්ලෝඩ් ක්ලාස් එක කරන්නම්. ඇත්තටම පේන්නේ නැහැ. හරිද? මම කියනද? මම ටේප් එක දැන් නතර කරන්නම්. බෝඩ් එක පොඩ මම හදා ගන්න ළමයි ඈ. බෝඩ් පේනවද බෝඩ් එක? බෝඩ් එක පේනවද? ඔයාලා මැසේජ් එකක් දාන්නකො බෝඩ් එක පේනවද? පේනවද බෝඩ් එක? උඩ ටික පේනවනේ. ඒ තමයි කේස් එක. ඒක තමයිනේ. තමයි මේ පේන්නේ නැහැ මම මේක දැන් තේරුම්න්නේ නැත්තම් කෑ ගහලා මම මේ රෙකෝඩින් එකක් දාන්නම් හොඳේ. හරි බුස්සාරණ ඔඩි එක ඉස්සලා බලා ගන්නකො මම එකතු කරගන්න. කාලේ වාගේ අපරාධ නැත්තම්. පාඩම් කරන්නේ නැහැ මාන්සිලා පාඩම් කරගන්න.